හරි අයිවන් හැමෝටම මම මේ වීඩියෝ එක කරන මොහොත වෙද්දී 2026 ඒලෙවල් විභාගෙට ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් 39ක වගේ කාලයක්. එතකොට ඒ විදිහේ සීමිත කාලවකවානුවක් තියෙද්දී අපි කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ? ඒ වෙනුවෙන් මේ අභියෝගයට මුහුණ දෙන්න කොහොමද අපි මානසික මට්ටම හදාගන්න ඕනේ? සහ කොහොම හරි මානසික මට්ටම හදාගෙන වැඩේට බැස්සට පස්සේ අපිට සෑහෙන ගැටලු ප්‍රමාණයක් එනවා. මොනවද ඒ ගැටලු? ඒවට කොහොමද අපි විසඳුම් හොයාගන්නේ? ඒ වගේම මේ ගැටලු වලට විසඳුම් හොයන්න තියෙන විද්‍යාත්මක අධ්‍යාපනික ක්‍රමවේද මොනවද? සහ මම ඒ කාලේ වැඩ කරද්දී මම කොහොමද ඒවට විසඳුම් හෙව්වේ? ඒ වගේ දේවල් ටිකක් අපි අද මේ වැඩේදී කතා කරනවා. ඒ වගේම අවසානයේදී තවත් අතිශය වැදගත් දෙයක් තියෙනවා. මම 2011 ඉඳන් 2025 වෙනකම් සියලුම පාස් පේපර්ස් කෙමිස්ට්‍රි MCQs ටික ඇනලයිස් කරලා සම්පූර්ණ ස්ටඩි ගයිඩ් එකක් හදලා තියෙනවා ඔයගොල්ලන්ට වැදගත් වෙන විදිහට. ඒ ස්ටඩි ගයිඩ් එක ගැනත් මම වීඩියෝ එක අන්තිමට පැහැදිලි කරනවා. ඒක අද තමයි නිකුත් වෙන්නේ. ඒ ගැනත් මම පැහැදිලි කරනවා. ඒකෙන් අනිවාර්යෙන් හැම කෙනෙක්ම වීඩියෝ එක බලන්න සෑහෙන වැදගත් දේවල් ටිකක් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් වෙයි. හරි. එතකොට අපි දැන් පටන් ගමු. අපි දැන් මේ මුහුණ දෙන්න යන අභියෝගය ගැන. හරි. එතකොට දවස් 39ක්. පැය 936ක්. ඒ විදිහේ සීමිත කාලයක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් අර නිදා ගන්න කනබුනේ ටික අයින් කරන් පස්සේ පැය 700ක් විතර ඉතුරු වුණා කියමුකෝ. ඔය 700 වටිනාකම මෙච්චර කියලා නියම කරන්න බෑ. හරි මේ ගෙවෙන හැම තප්පරයක්ම ඒ වටිනාකම මෙතෙකයි කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. හරි. කප්පරක් වටින තප්පර මේ ගෙවෙන්නේ. ඒකින්ද මේ කාලේ එක තප්පරයක්වත් අහක දාන්න එපා. එහෙම අහක නොදා වැඩ කරන්න කොහොමද කියන එක මම ඉස්සරහට කියනවා. හරි. ඒ වගේම මේ කාලේ හොඳටම ප්‍රමාණවත් උනන්දුවෙන් වැඩ කරන කෙනෙක්ට තමන්ගේ රෑන්ක් එක 100,000 ගානකින් නගන්න සහ තමන් යන්න ඉන්න යුනිවර්සිටි එක මොකද්ද කියන එක තවත් අප් කරන්න අන්න ඒ වගේ ලොකු විපර්යාස කරන්න හරියට වැඩ කරොත් මේ කාලෙත් ප්‍රමාණවත්. සහ මේ වෙනකන් ගත වුණු කාලය ඇතුළත යවරුදු ගානේ ඔයා මොනවා කරත් දැන් ඒක වෙනස් කරන්න බෑනේ. සමහරවිට හොඳ විදියට වෙන්න ඇති, සමහරවිට නරක විදියට වෙන්න ඇති. මොනවා වුණත් දැන් ඒක වෙනස් කරන්න බෑ. මෙතනින් ඉස්සරහට තියෙන දවස් 39 තමයි අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඉස්සරහට තියෙන පැය ගාන, ඉස්සරහට තියෙන තප්පර කීපය. ඒක තමයි අපේ පාලනේ තියෙන්නේ. ඒක තමයි අපිට වෙනස් කරන්න පුළුවන් දේ. ඒක තමයි අපි වෙනස් කරන්න ඕනේ. හරි. ඒක හින්දා අර පහුගිය දේවල් ගැන පසුතැවි ඉඳලා කාලේ නාස්ති කරන එක තරම් මෝඩ වැඩක් නෑ. ඒක කරන්න එපා. පුළුවන් තරම් ඉස්සරහට තියෙන කාලේ ගැන හිතලා ඒ කාලේ කරන්න පුළුවන් උපරිමය කරන්න මහන්සි වෙමු. ඒ වගේම එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ පහුගිය කාල ඕන තරම් පහුගිය කාලවල හරියට වැඩ නොකර පස්සේ ට්‍රැක් එකට ඇවිල්ලා හරියට වැඩ කරලා මේ ගේම ගහපු අය ඕන තරම් ඉන්නවා. හරිද? මමත් එහෙම කෙනෙක්. මාත් මුල් කාලේ ඉඳන් එහෙම මුල් පොතේ ඉඳලා එහෙම කරපු කෙනෙක් නෙවෙයි. මාත් සෑහෙන්න බාහිර වැඩ කරා ඉස්කෝලේ. එතකොට සෑහෙන්න මුල් කාලේ අසපස වෙලා තිබ්බා. සමහර දවස් තිබ්බා සෑහෙන්න කියන්නේ රෑ 10:11යි ඉස්කෝලෙන් එද්දී. එතකොට ගෙදරට එහෙම කෝල් කරාම ගෙදරින් කියනවා ඔහෙම ඉඳපන් කියලා. එහෙම. එතකොට මේ එහෙම කාලා තිබ්බා. සායි කාලේ ක්ලාස් එකමත් කට් වෙලා රෙකෝඩිනුත් හොඳටම ගොඩ ගහලා එහෙම කාලා තිබ්බා මට. හැබැයි මම කොහොම හරි කට්ට කාලා රෑ නිදි මරලා රෙකෝඩින් බලලා කොහොම හරි ගානට කවර් කරගෙන ට්‍රැක් එකට ආවා. අවසාන වෙද්දි මට පුළුවන් වුණා උපරිම මහන්සියක් දරලා අන්තිම අර මුල්ලම් කොහොමත් පොතේම ඉන්න සෙට් එකක් ඉන්නවනේ වැඩ කරන. ඒගොල්ලෝ ලකුණු ගන්න මට්ටමටම තරගකාරී විදිහට මට ලකුණු ගන්න පුළුවන් වුණා. අර අසීමිත කැපකිරීම කරොත් බලයක් විදිහට. හරි. එහෙම මේක කරන්න පුළුවන් උනන්දුව තියෙනවා නම්. හරි. ඒ හින්දා මෙතනින් ඉස්සරහට තියෙන කාලේ ගැන විතරක් හිතලා ඒ කාලේ කරන්න පුළුවන් උපරිමය කරමු. හරි. ඒක තමයි අපිට කරන්න තියෙන අභියෝගය මේ වෙලාවේ. ඒකට ඒ අභියෝගයේ ජය ගන්න අපි කොහොමද මානසික මට්ටම හදාගන්නේ? ඒක තමයි ඊළඟ වැදගත්ම කාරණාව. හරි. එතකොට කොහොම හරි මේ අභියෝගයේ ජයගතගෙන ඉස්සරහට වැඩ කරන්න තියෙන 39 දවස් 39 හරි හරියට වැඩ කරා කියන්නේ ඔයා A level විභාගෙ වෙනුවෙන් ලොකු ජයග්‍රහණයක් ඔයා ලබලා තියෙන. කියන්නේ A level ලියලා ඉවර වෙලා ඔයා එළියට එන්නේ ජයග්‍රාහකෙක් විදියට. ඔයාට කියන්න කතාවක් තියෙනවා. මම මුල් කාලේ හරියට වැඩ නොකලත් අන්තිම මාසේ ගත්තොත් අපිට A level වලින් වැඩ කරන අන්තිම මාසේ මේ ජූලි මාසේනේ. අන්තිම මාසේ ගත්තොත් මට කරන්න පුළුවන් උපරිමය මං කරා කියලා ඔයාට ගැම්මෙන් කියන්න පුළුවන්. ඒ ජයග්‍රහණය ලබන්න. හරිද? එතකොට ඒක ලබන්න කොහොමද අපි මානසික මට්ටම හදාගන්නේ? ඒක තමයි දැන් ඊළඟට කතා කරන්න යන්නේ. ওই මානසික මට්ටම හදාගන්නවා කියන කාරණාව ගත්තාම මුලින්ම අංකයකට වැදගත් වෙන දෙයක් තමයි අපි ඇයි මේක කරන්නේ? why එක හදාගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ how එක එනවා. හරි. ඇයි අපි කරන්නේ? ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. හරි.
අංක 1ට අපිට අපි වෙනුවෙන් යම්කිසි හීන ප්‍රමාණයක් තියෙනවානේ. අපි වෙනුවෙන් දැකපු හීන. කවදා හරි මම මේ විදිහේ කෙනෙක් වෙන්න ඕනේ. මේ විදිහේ වෘත්තියක් කරන්න ඕනේ. මේ විදිහේ විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ. මේ විදිහේ වාහනයක් ගන්න ඕනේ. මේ විදිහේ ගෙයක් හදන්න ඕනේ. එහෙම අර අපි වෙනුවෙන් දැකපු හීන ටිකක් තියෙනවා. ඒ ටික ඉෂ්ට කරගන්න අපි මේක කරන්න ඕනේ අනිවාර්යෙන්. සහ අපිටත් වඩා අපි වෙනුවෙන් කැපකිරීම කරපු අපිට හරියනකම් බලන් ඉන්න අම්මා තාත්තගෙන් පටන් ගත්තාම අපිට හරියනකම් බලන් ඉන්න ලොකු පිරිසක් ඉන්නවනේ. ඒ මිනිස්සු වෙනුවෙන් අපි මේක කරන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තට අපිට වරදිනකම් බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවනේ. ඒගොල්ලොන්ට අපි උත්තරයක් දෙන්න ඕනේ අපිට මේක කරන්න පුළුවන් අපි මේක හරියට කරා කියලා. ඒ තුන්ගොල්ලෝ වෙනුවෙන් අපි මේක කරන්න ඕනේ. හරි. එතකොට දෙමාපියෝ ගත්තාම ඒ මිනිස්සු අනිවාර්යෙන් අපි වෙනුවෙන් අපිට වඩා අම්මයි තාත්තයි මහන්සි වෙනවනේ. ඒක ඇත්තක් නේ. අපි පාඩම් කරද්දී අපිටත් කලින් නැගලා තේ එකක් හදලා දීලා ක්ලාස් එකක් ගිහිල්ලා ඇවිල්ලා ෆීස් ගෙවලා ඇන්ඩ් අර කන බොන දේවල් කැප කරලා මේ වෙනුවෙන් වියදම් කරලා ඒ කරන කැපකිරීම අද්විතීයයිනේ. එතකොට ඒ කැපකිරීමට ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවනේ දෙයක්. ඒ කියන්නේ මගේ පුතා මගේ දුව මේ ගේම ගහගනී කියලා. ඉතින් ඒ සතුට ඒ මිනිස්සුන්ට අපි දෙන්න බෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන් අපි මේක කරන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් මෙන්න මේක මතක තියාගන්න. A level result එක එන දවසට ඒ result එක හොඳ වුණත් නරක වුණත් අනිවාර්යෙන් අම්මයි තාත්තයි අඬනවා. හරිද? අනිවාර්යෙන් අඬනවා. ඔයාට මේ කාල වකවානු ඇතුලේ වෙනස් කරන්න පුළුවන් එකම සාධකේ වෙන්නේ ඒගොල්ලෝ අඬද්දී ඇස්වලට එන කඳුළු සතුටු කඳුළුද එහෙමත් නැත්නම් වේදනාව දුක හින්දා ඇස්වලට ආපු කඳුළුද කියන කාරණාව විතරයි. හරි. ඒක හින්දා ඒ ගැන වගකීම් සහගතව ඒ මූමන්ට් එක මතක් කරගෙන අම්මයි තාත්තයි රිසල්ට් එක බලන මොහොත මතක් කරගෙන ඒ වෙලාවේ දෙන්නගේ මූණේ ඔයා දකින්න ඕන හිනාව මතක් කරගෙන මේ වෙනුවෙන් මහන්සි වෙන්න. හරි. මම එහෙමයි කරේ. ඒ වගේම අම්මයි තාත්තයි මේ වෙනුවෙන් කරපු කැපකිරීම මතක් කරගන්න. මම උදාහරණයක් විදිහට කරපු දෙයක් කියන්නේ අම්මා මට එක දවසක් කියපු දෙයක්. මේ එක දවසක් ඇවිල්ලා කිව්වා මට මේ අද කැලණි කේලවලට සති දෙකකට විතර කලින් අද කැලණියේ ලොකුම පූජාව කළේ අපි කිව්වා. හරිද? කියන්නේ අම්මයි තාත්තයි එහෙම ලොකුවට සල්ලි දෙන මිනිස්සු නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සු. සාමාන්‍ය වැටුපක් ගන්න. ඒතකොට තමන් මොනවා හරි කන බොන දෙයක් කැප කරලා නේ කරන්නේ නැත්තේ. තෙසැත්තෑ ඥාන පූජාව කියලා එකක්. හරි. ඒතකොට එහෙම දෙයක් කිව්වා මට. ඒක මට මොනතරම් වැදුනද කියනවා නම් මම අර වෙනම ලියන එක දේවල් ලියන පොතක් තිබ්බා. ඒ පොතේ උද්දෘත පාඩ ලක්ෂණ ඇතුලේ වෙනම ලියාගත්ත ලොකුවට ඒ කියපු විදිහට මේ වාක්‍යය. හරිද? අම්මටයි තාත්තටයි පුළුවන් නම් මං වෙනුවෙන් කැලණිය පන්සලේ ලොකුම පූජාව කරන්න ඇයි මට බැරි ළමෙක් විදිහට මේ විභාගෙ වෙනුවෙන් ළමෙක් විදිහට කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කරන්න. ඇයි මට බැරි? මං සෑහෙන්න හිතුවා. අම්මටයි තාත්තටයි එහෙම පුළුවන් නම් ඇයි මට මේක බැරි? මම වැටෙන්න මට මේක බෑ කියලා හිතෙන හැම ඕන වෙලාවකම මං ඒක අරන් බැලුවා. සහ S2 වගේ අරම්මයි තාත්තයි මගේ රිසල්ට් එක දකින්න මොහොත මෙනෙහි කරා. ඒකින් මට මාර මොටිවේෂන් එකක් ආවා මේක කරගෙන යන්න. ඒ වගේ මං කරා. හරිද? ඒ කියන්නේ උපරිමයෙන් මහන්සි වුණා. මොකද බාහිර වැඩ කරලා මට සෑහෙන කාලයක් වැය වෙලා තිබුණේ. ඒතර ඒ ගැන මං හිතෙilla තීරුමක් නැහැ. මං කරන්න ඕනේ මට කන්න පුළුවන් ප්‍රේම කට්ට කන එක මේකට දාගන්න. මේ කට්ට කෑවා. ඒතකොට ඒ විදිහෙන් මහන්සි වෙන්න ඕනේ. හරිද? එතකොට එහෙම මානසික මට්ටම හදාගන්න ඒක සෑහෙන වැදගත් වෙනවා අපි වෙනුවෙන් සහ ඒ මං කියපු කාරණා තුන. හරි. ඒකින්ද ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. සහ පුළුවන් තරම් අර ඔයා වෙනුවෙන් දකින හීන ටිකත් විෂුවලයිස් කරගන්න. අර පුළුවන් නම් ඔයා යන්න ඉන කැම්පස් එක ඒක ඔයා ගන්න වාහනේ විත්ති ඉස්සරහින් අලව ගන්න ෆොටෝ එකක්. දැන් හරි මේ දේවල් කරන්න මේ වෙනකම් මේව කරලා නැත්තම් හරි දැන් මේ අන්තිම මාසෙට මොකද්ද ඔක අලව කරන් තියෙන වැඩේ කියලා අලවගෙන තියෙන වැඩේ කියලා හිතන්න එපා. දැන් හරි පටන් ගන්න ability to start එක ඒක මාර වැදගත්. මොනවා හරි දෙයක් පටන් ගන්න යෝනේ. හරි. හිතින් දෙපා ඒක මොනවා වේද කියලා. හරි. දැන් හරි දේවල් පටන් ගන්න මේ වෙනකම් කරලා නැත්තම්. එතකොට ඒක මාර වැදගත්. එතකොට මේ මයින්ඩ්සෙට් එකට ඒක සෑහළු දව වෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තියෙනවා මේකට වැදගත් වෙනවා. අපිට විඳින්න පුළුවන් වේදනා જાති දෙකක් තියෙනවා. පළවෙනි වේදනාව pain of discipline. විනයවත් බව නිසා ඇතිවන වේදනාව. ඒ කියන්නේ මේ කාලේ අමුතුම ඩිසිප්ලින් එකක් හදාගෙන පුටුවේ වාඩි වෙලා වැඩ කරනවා කියන එක සෑහෙන දුකක්නේ. අර කට්ටක්නේ අපි කන්නේ. ඒක pain of discipline. අනිත් එක pain of regret. පසුතැවීම පිළිබඳ වේදනාව. හරි. ඔය දෙක සංසන්දනය කරලා බැලුවහම
පේන් ඔෆ් ඩිසිප්ලින් එකයි පේන් ඔෆ් රිග්‍රට් එකයි කියන්නේ හිතන්නකෝ මේක කෙලුණා කියලා එල්ලි බයි හරියට වැඩ කරන්න නැතුව එල්ල කෙලුණා අඩුතරම මට එල් වලට කලින් දවස් හිතෙනවා තව සතියක් තිබ්බනම් මට මේ ටිකත් පාඩම් කරන්න තිබ්බා. තව මාසයක් මම වැඩ කරා නම් මීට වඩා හොඳට දාන්න තිබ්බා කියලා වට හිතෙනේ පසුතැවීම. රිසල්ට් එක ආවෙන් පස්සේ අපරාධේ මම මේ විදිහට ක්ලාස් කට් කරේ අපරාධේ මම මෙහෙම රස්සියා දුන්නේ කියලා හිතෙද්දි වට එන පසුතැවීම. එලා පේන් ඔෆ් රිග්‍රට් කියන පසුතැවීම පිළිබඳ වේදනාව. ඒ වේදනාව සෑහෙන්ඩ වැඩි පේන් ඔෆ් ඩිසිප්ලින් එකට වඩා. හරි සහ ඒ වේදනාව විඳින්න වෙන කාලය සෑහෙන්ඩ වැඩි පේන් ඔෆ් ඩිසිප්ලින් එකට වඩා. මේ ඩිසිප්ලින් එක මේ කට්ට වාට ගන්න තියෙන තව දවස් 39යි. හැබැයි මේක කට්ට කන්න නැතුව මේ කාලෙත් පිස්සු කෙලකල ඉඳලා වැඩේ අවුල් කරගත්තොත් අර පේන් ඔෆ් රිග්‍රට් එක වාට ජීවිත කාලේ මැරෙනකන් විඳින්න වෙනවා. ඒක හින්දා ඔයා චූස් මේ ඔක්කොම choices. ඔයා චූස් කරන්න ඔයා විඳින්නේ pain of discipline ද pain of regret ද කියලා. හරි. එතකොට ඒකත් එක කාරණාවක්. හරි. ඊට අමතරව මේ දවස් ගානට ඔයා තමන් වෙනුවෙන් givisුමක් අස්සම් කරන්න ඕනේ. මේ දවස් ගාන උපරිමයෙන් මහන්සි වෙලා කට්ට කාලා මහන්සි වෙන්න පුළුවන් උපරිමයට මහන්සි වෙලා මේ ගේම ගහනවා කියලා. හරි. මම දැන් කියපු කාරණාත් එක්ක හිතලා බලන්න ඔයාට අනිවාර්යෙන් මේ ගේම ගහන්න පුළුවන්. හරි. ඒ විදිහේ මයින්ඩ්සෙට් එකක් හදාගෙන යකෙක් වගේ වැඩ කරන්න තමයි තියෙන්නේ මේ කාලේ. වෙන කිසිම දෙයක් හිතන්නවත් එපා. වෙන කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් හිතන්නවත් එපා. හරි. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. හරි. ඩිස්ට්‍රැක්ෂන්ස් ගැන. හරි. එතකොට ඒ තියෙන මානසික මට්ටම හදාගන්න කාරණා. දැන් එහෙම මානසික මට්ටමක් අපි හදාගෙන වැඩේට වැස්ස ගිමු කොහොම හරි කියන. ශක්තියින් ධෛර්යයෙන් උත්තාන වීරෙන් වැඩේට වැස්සා. වැඩේට වැහැලි කර වෙලා වැස්සර පස්සේ එනවා සෑහෙන්න ගැටලු ප්‍රමාණයක්. හරි. තාගන්න බැරි ප්‍රශ්නේ නේ. මුලින්ම වෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි දැන් කැම්මෙන් පාඩම් කරනවා. පාඩම් කරන විරෝධයක් මතක නැහැ. හරිද? සෑහෙන ප්‍රශ්නයක් ඒක. ඉතින් එහෙම තමයි ඉතින් මිනිස්සුන්ගේ හැටි ඒක. පාඩම් කරන දේ අමතක වෙනවා කියන අසාමාන්‍ය මිනිස්සෙක්. මටත් ඉස්සරේමයි සා ලංකාවේ පළවෙනියත් ඒක එහෙමයි. අපි එහෙම තමයි. රෑන්ක් ගහන මෙඩිසින් යන හැමෝටම ඒක එහෙමයි. එතකොට මොකක්ද ඉතින් ඒකට විසඳුම? දැන් එකම ප්‍රශ්නේ තියෙනවා පොදු ප්‍රශ්නයක්. පාඩම් කරන දේ අමතක වීම. ඒකට දෙකොට්ටාසයක් විසඳුම් හොයනවා දෙවිදිහකට. එක පිරිසක් පාඩම් කරනවා කොච්චර කරත් වැඩක් නැහැ අමතකයි කියලා වැඩේ අතාරිනවා. අනිත් පිරිස දැන් මට මේක කරගන්න ඕනේනේ. කොහොම හරි මේක කොට දා ගන්න ඕනේ කියන උවමනාව තියෙනවනේ. අන්න ඒ උවමනාව තියෙන පිරිස උත්සාහයක් ගන්නවා කොහොම හරි තමන් පාඩම් කරපු ටික මතකේ තියාගන්න. උත්සාහ ගන්න කරන්න පුළුවන් වැඩ ලිස්ට් එක මම ඉස්සරහට කියනවා. හරි. ඒ උත්සාහය ගන්න පිරිස මේක දිනනවා අනිත් පිරිස අසාර්ථක වෙනවා. දැන් අසාර්ථක මිනිස්සුත් ඉන්න දෙපා. ඒකත් ඔයගේ choice එකක්. මේ විදිහෙන් උත්සාහයක් ගන්නවද නැත්නම් වැඩි අතාරිනවද කියන්නේ. හරි. එතකොට පාඩම් කරන දේවල් අමතක වෙන එක සාමාන්‍යයෙන් forgetting curve එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් අපි පාඩම් කරොත් එහෙම පාඩම් කරපෑන් භාගයට භාගයක් පහදාවිදී අමතක අපිට කරන්න පුළුවන් අර forgetting curve එක මැද්දෙන් උස්සන එක. ඊට පස්සේ අර slope එකෙන් දෙන්න අවුම් වෙනවා. අර forgetting curve එකේ බෑවුම අවුම් වෙනවා. ඒකනේ කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් විදි සෑහෙන්න තියෙනවා. හරි. අංක 1 දෙයක් මතක තියාගන්න විශේෂයෙන් මම බයෝ කරේ. ඒතර බයෝ වගේ දෙයක් මතක තියාගන්න බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ මතක තියාගන්න පාර්ට්ස් තියෙනවනේ හැම සබ්ජෙක්ට් එකකටම. ඒ වගේ මතක තියාගන්න කොටස් මතක තියාගන්න මං කරපු වැඩක් තමයි පාඩම මුලින්ම කියවලා ඒක ආයෙ ස්මරණය කරලා පාඩමේ වැඩ ටික ඉවර කරන්න කලින් මම ඒ පාඩමම තව කෙනෙක්ට උගන්වන විදිහට වොයිස් රෙකෝඩින් එකක් දාගන්නවා. පොඩි වොයිස් නෝට් එකක් දාගන්නවා. ඒ පොත බලාගෙන මම තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරනවා මේක. ටීච් කරනවා උගන්වනවා. උගන්වන ගමන් වොයිස් රෙකෝඩින් එකක් දාගන්නවා. හරි. එතකොට ඊට පස්සේ මම යන ගමන් බස් එකේ යන ගමන් කන ගමන් අර අපත යන වෙලාවල් තියෙන වෙන වැඩක් කරන්න බැරි වෙලාවල් තියෙන්නේ. අන්නේ වෙලාවල් වලට මම ඊ වොයිස් රෙකෝඩින් එක ඇහුවා ආයෙ. ඒතරම බස් එකේ ගිහිල්ලා ඉවර වෙද්දි, කාලේ ඉවර වෙද්දි බයෝ වල කෙමිස්ට්‍රි වල යම්කිසි කොටසක් මගේ ඔළුවට ගිහිල්ලා. හරි. එතකොට ඒකෙන් මට සෑහෙන්න කරුණු ප්‍රමාණයක් සහ වෙලාවත් ඉතුරු කරගෙන මතක තියාගන්න ඒක උදව්වක් වුණා. ඒකේ වැදගත්ම පාර්ට් එක වෙන්නේ මං ආයෙ අහන එක නෙවෙයි. මම උගන්නන එක. මොකද අපි යම් කිසි දෙයක් මතක තියාගන්න කරන වැඩ ලිස්ට් එකක් තියෙනවානේ. ටීචින්, රීඩින්, ලිස්නින්, රයිටින් ඔය වගේ වැඩ ලිස්ට් එකක් තියෙනවා. ඔය වැඩ ලිස්ට් එක රෑන්ක් කරොත් ඒ රෑන්ක් ලිස්ට් එකේ අංක 1ට ඉන්නේ ටීචින්. අන්තිමට තමයි ලිස්නින් ඉන්නේ. දැන් අහන් ඉන්න එකකින් මතක ගන්න ප්‍රමාණය සෑහෙන අඩුයි. එතකොට ඔයාට මොන හරි දෙයක් මතක තියාගන්න ඕන නම්, ඔයාගේ මතකයේ ඒක රඳව ගන්න ඕන නම්, ඒ මතකයේ තියාගන්න තියෙන හොඳම ක්‍රමේ පාවිච්චි නොකර, ඒ කියන්නේ උගන්නන එක පාවිච්චි නොකර වෙන මොනවද ඔයා කර ඉන්නේ? ඒක පාවිච්චි කරන්න අනිවාර්යයි. හරිද? එතකොට මම මේ විදිහට හදපු voice note set එක මම හරි පිළිවෙලට organize කරා.
ඒ කාලෙම. එතකොට ඒ ඕගනයිස් කරපු ලිස්ට් එක මම ටෙලිග්‍රෑම් channel එකට අප්ලෝඩ් කරලා ඒ සියලුම voice notes වල links දාන්නම් මේක description එක විදිහට. එතකොට ඕගොල්ලන්ට ඕනනම් ඒවා අහන්න පුළුවන්. ඒකින් අර සෑහෙන කාලය ඕගොල්ලන්ට ඉතුරු කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මම ඒක තප්පරයක්වත් අහගෙන දුන්නේ නැහැ අන්තිම කාලේ මං කිව්වනේ. එනේ කන බොන වෙලාව පවා කෑවෙත් විනාඩි 5ක් වගේ. හරිද? කියන්නේ කෑව නෙමෙයි ඒක කැවුණා. ඉතින් කන්න හිතෙන්නේ නැහැ. මොකද මට මේ ගේම ගහන්න ඕනේ. කන එක ගැන නෙමෙයි මං පද වෙන්නේ වෙද්දි. නින්දත් පැය 5ක් 6ක් වගේ සීමා කරලා විනාඩි 5කට ගන්නවා. ඉතින් පැය ගණන් කන්න වෙලා නැහැ කොහොමත් මේ කාලේ. ඒතකොට ඒ කන වෙලාවෙත් මම වොයිස් රෙකෝඩින් එකක් අහගෙන තමයි කන්නේ. ඒතකොට එහෙම තමයි කරේ වෙලාව ඉතුරු කරගන්න ඒත් එක්කම ඒකත් එක්ක සෑහෙන කොටසක් මතකෙට ගියා. ඒතකොට පාඩම් කරන දේවල් මතක තියාගන්න ඒක හොඳ උත්තරයක් වෙයි. ඒතකොට මම හද වොයිස් නෝට්ස් එක මම දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඒව අහන්න නැත්නම් ඔයාම තනියෙන් හදන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එහෙම කෙනෙක්ට වෙලාවක් නැත්නම් අර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන මම දාන්නම්. හරි. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි පාඩම් කරන දේවල් මතක තියාගන්න ගොඩාක් අය නිකන් ඔහේ කියවන එක නිකන් පොත බලාගෙන ඉන්නවා කියන එකට කියන්නේ පැසිව් රීඩින් කියලා. හරි. ඒක තේරුමක් නැහැ. පැසිව් රීඩින් කරා කියලා මතකෙට යන්නේ නැහැ නිකන් ඒක. ඒකින් වෙන්නේ තමන් බර්න් අවුට් වෙන එක. හරි. ගොඩාක් වෙලාවක් පොත දිහා බලන් ඉන්නවා. වැඩේ හරියට කරන්නේ නැහැ. ඒකට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි ඇක්ටිව් රිකෝල් කියන්නේ. හරි. ඇක්ටිව්ලි තමන් ඒ දේ රිකෝල් කරන්න ඕනේ. හරි. ඒකට කරන්න පුළුවන් අර වොයිස් නෝට් හදන එකට අමතරව තව කරන්න පුළුවන් දෙයක් තමයි බ්ලර්ටින් කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි දෙයක් පාඩම් කරාන් පස්සේ මොනවා හරි ඉස්කෝලයක් ගන්නවා. ඉස්කෝලයක් අරගෙන තමන් මේ පාඩම් කරපු ටික ඒ මොහොතේම ෂණිකව වේගින් බ්ලර්ට් කරනවා. කියන්නේ ෂණිකව ඒ ටික ලියනවා. ලියලා තව කෙනෙක්ට කියලා දෙන විදිහට ඒ ටික ලියනවා. හරි. තමන් පාඩම් කරපු එක ෂණිකව ඔළුවේ තියෙනවනේ. ඒක එහෙම ටක් ගාලා වේගින් ලියනවා. ඊට පස්සේ ආයි කොලේ කරලා බලනවා මොනවද මට මගහැරුනේ කියලා. මේ මගහැරුණු ටික ඊට පස්සේ රතු බෑනක් කරගෙන එතනින් ලියනවා. තමයි බ්ලර්ටින් කියන්නේ. ඒ වගේ ඇක්ටිව් රිකෝල් සිස්ටම්ස් පාවිච්චි කරන්න පුළුවන් මේක මතක තියාගන්න. හරි. ඒ විදිහට වැටික් කරන් යන්න ඕන. ඒක හොඳ උත්තරයක් වෙයි පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ කියන ප්‍රශ්නෙට. ඒ විදිහේ දේවල් කරලා බලන්න. ඊට අමතරව තවත් එන ගැටලුවක් තමයි ගොඩක් වෙලාවට සමහරුන්ට පාඩම් කරන්න පටන් ගන්න කම්මැලි. හරි. උවමනාව තියෙනවා. හරි. මේ කරගන්න ඕනේ කියන එක තියෙනවා. හැබැයි වැඩි පටන් ගන්න ගියාම සෑහෙන්න අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා Taman තුලම. හරිද? මට ඕනේ. හරි. එතන මේ පටන් ගන්න ඕනේ ඒත් ඇදින් නැගිටලා ඉන්න බෑ. හරිද? ෆෝන් එක තියලා පොත ගන්න බෑ. ඒක ගොඩක්කට තියෙන ප්‍රශ්නයක්. ඒකට හොඳ උත්තරයක් තමයි මම ඊළඟ කාලේ පාවිච්චි කරපු එකක් 5 second rule කියලා කියන්නේ. හරි. ඒක මට සෑහෙන උදව් වුණා. ඊළඟ විතරක් නෙමෙයි ජීවිතේ සෑහෙන දේවල් පටන් ගන්න මට ඒක උදව් වුණා. 5 second rule එක. හරි. ඒකෙදි කරන්නේ මෙහෙමයි. Tamante යම් කිසි දෙයක් පටන් ගන්න සිතුවිල්ලක් ඇවිල්ලා තප්පර 5ක් යන්න කලින් ඔයා ඒ වෙනුවෙන් ආරම්භය ගන්න ඕනේ. සිතුවිල්ල එනවා අනිත් පැත්තට ගණන් කරන්න පටන් ගන්න. සිතුවිල්ල ආපු ෂණයෙන්ම අනිත් පැත්තට ගණන් කරන 5 4 3 2 1 වැඩේ පටන් ගත්තා. ඒක තමයි 5 second rule කියන්නේ. උදාහරණයක් ගන්නම්. ඒ කියන්නේ ඇදෙන් නැගිටින එක ගමුකෝ. දැන් ඔයා ඇදේ ඉන්නවා එක පාට ගැස්සිලා ඇහැරුණා. හරි දැන් මම ඇහැරිලා ඉන්නේ කියලා මට තේරෙනවා. හැබැයි ඇදෙන් නැගිට ගන්න බෑ. හරි. ඇහැරුණ ගමන් පාට 5 second rule එක ඔළුවේ තියෙනවා. ටක් ගාලා අනිත් පැත්තට ගණන් කරන දැන් වඩ ඇදෙන් නැගිටින්න ඕනි කියන සිතුවිල්ල එනවා. ආවිලා ෂණිකින් අනිත් පැත්තට ගණන් කරන්න පටන් ගන්නවා 5 4 3 2 1 ඇදෙන් පැස්සා. හරි. මේක තමයි දැනට ලෝකේ තියෙන හොඳම ක්‍රමය. ඒ විදිහේ දෙයක් ආරම්භ කරන්න කම්මැලි අයට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ක්‍රමය ඒක. හරි. ඒක පාවිච්චියට ගන්න. තව උදාහරණයක් ගන්න. සෝෂල් මීඩියා ගන්නකො YouTube එකේ හිතන්නකො අය ස්ක්‍රෝල් කර කර ඉන්නවා කියලා බය ගන්න. දැන් එනවා සිතුවිල්ලක්. දැන් මේ වැඩේ ඇති. දැන් මේක බල බල හිටිය ඇති. මම දැන් පොතක් ගන්න ඕනේ කියලා ඒ සිතුවිල්ල ඇවිල්ලා තප්පර 5ක් යද්දි 5 4 3 2 1 ෆෝන් එක තිබ්බා පොත ගත්තා. එහෙම නොකළොත් අඩුම තරමේ තව විනාඩි 20ක්වත් ඒ වැඩේම කර කර කාලේ කනවා. ඒක සයිකොලොජිකල් පැටර්න් එකක්. හරි. ඒක එහෙම වෙනවා. ඒක වෙන්න දෙන්න එපා. හරි. ඒකින්ද මේ 5 second rule එක සෑහෙන්න ඔයාට වැදගත් වෙයි. මටත් ඒක මාර විදියට වැදගත් වුණා. හරි. ඊට පස්සේ දෙයක් පටන් ගන්න එහෙමයි. ඊට අමතරව තවත් තියෙන බරපතල ගැටලුවක් තමයි social media distractions. හරි. social media වෙන්න පුළුවන් නැත්නම් අනිකුත් වෙන distractions වෙන්න පුළුවන්. කොහොමද distractions? අපේ අවධානය පිට යන එක. මා රවුලක්නේ. අපි වැඩ කර කර ඉන්නවා, පාඩම් කර කර ඉන්නවා. ටික වෙලාවක් යද්දි පොත මෙතන හිත අතන. හරි. පොත මෙතන හිත අතන. ඕගොල්ලෝ දන්නවනේ කොහෙද කියලා. ඒක දැන්වල. එතකොට ඒක මාර මවුල්නේ. ඒක මෙහෙමයි. ඒකට අනිවාර්යෙන් ඒ ફોකසින් එක හදාගන්න ඕනේ. නැත්නම් ඒක සෑහෙන ගැටලුවක් වෙනවා ඉස්සරහට. හරි. ඒක මුල් කාලේ ටිකක් අමාරු ටිකක් නෙවෙයි හොඳටම අමාරුයි. අපිට විනාඩි
5ක් 10ක් එක දිගට ෆෝකස් කරනවා කියන එක සෑහෙන්න කරන්න බැරි වැඩක් සමහර වෙලාවට. විනාඩි 2-3ක් යද්දී එකපාරට ඔලුව වෙන කොහෙවත්. මම ඒකට කරපු විසඳුමක් තමයි එකපාරට මම පාඩම් කරේදී මොනවා හරි වෙන සිතුවිල්ලකට ඔලුව ගියා කියමුකෝ. ගියන් පස්සේ මට එකපාරට මීටර වෙනවා දැන් හරි ඔලුව තියෙන වෙන කොහෙවත්. මම දැන් වැඩේ නෙවෙයි කියලා මම ශනික ආයෙ ඇදලා ගන්න ඔලුව මෙහෙට. ඇදලා අරගෙන මම ඇයි මගේ ඔලුව අහකට ගියේ කියන හේතුව වෙනම කොලයක ලියනවා. ලියලා මං තීරණය කරනවා හරි මේක දැන් හිතලා හරියන්නේ නැහැ. දැන් හිතලා මට වැඩක් නැහැ. මොකද මට ඊට වඩා වැදගත් වැඩක් තියෙනවා කරන්න. මම මේක පස්සේ හිතනවා කියලා ඒ කොලේ ලියනවා. හරි. ඒ විදිහේ මම distractions list එකක් හදුවා. හරි. write down your distractions. ඒක මාර වැදගත්. හරි. ඔයා ලියන්න ඔයාගේ distractions. ඇයි මම distract උනේ? ඇයි මගේ ඔළුව වෙන කොහේ හරි ගියේ? ඒ හේතු ටික ලියන්න ලියද්දි මට තේරෙයි ඒකේ pattern එකක් තියෙනවා කියලා. හරි. ඒ pattern සඳුරගන්න ඒ දේ ආයි නොවෙන්න වගේ බලා ගන්න. එහෙම distractions අඩු කරන්න ඕනේ. social media distractions නම් මේ ටිකේ අඩු නෙවෙයි අයින් කරන්න ඕනේ. හරි. අර ඔළුව එහෙම යන එක අපිට අයින් කරන්න බෑනේ. ඒක මනුෂ්‍ය ස්වභාවයක්නේ. ඒක අඩු කරන්න පුළුවන් අපිට. ඕනනම් භාවනා කරලා මොනවා හරි විදිහකින් ඒක අඩු කරන්න පුළුවන්. අර විදිහේ distractions ලියලා කොහොම හරි විදිහකින් අඩු කරන්න පුළුවන්. අරක නම් අයින් කරන්න ඕනේ. social media distractions මේ කාලේ තහනම් අයින් කරන්න. හරිද? මම එහෙම කරා. ඒ කියන්නේ මම social media ලියාගත්තේ WhatsApp උයි Telegram උයි. Telegram එකේ මොකුත් නැහැ. WhatsApp එකේ තියෙන distraction ලොකුම distraction එකක් නේ ස්ටේටස් කියන්නේ. මම YouTube delete කරා, Google Chrome delete කරා, ෆෝන් එකෙන් ලැප් එකේ තියෙන අවශ්‍ය වුණොත් ඒ උනාට අරවා ෆෝන් එකෙන් ඔක්කොම අයින් කරා. ෆෝන් එකේ තිබෙ Telegram උයි WhatsApp උයි විතරයි. එතකොට තව default browser එකක් තිබෙ ඒක මූව් කරන්න බෑ. එතකොට කොහොම හරි WhatsApp එකේ තියෙන ලොකුම distraction එකක් නේ ස්ටේටස් කියන්නේ. හරිද? මම කියනවා මම බාහිර වැඩ ගොඩක් කරා කියලා. එතකොට ඒ විදි සෑහෙන contacts ප්‍රමාණයකුත් මට හැදිලා තිබ්බා. එතකොට ස්ටේටස් බලන්න ගත්තොත් එහෙම අඩුම මම පැයකමාරක් දෙකක්වත් ස්ටේටස් බලනවා. හරි. ඒක මට ඒ විදි නෝට් වුණා මේක සෑහෙන ඩවුලක්. පැයකමාරක් දෙකක් කියන්නේ සෙල්ලම්ද? මට ඕන වුණා මේක නවත්තන්න. මම බැලුවා WhatsApp එකේ කිසිම setting එකක් නැහැ. අර ස්ටේටස් එකේ කොළ පාට notification badge එකක් පේනවා අප්ඩේට් එකක් කරන ගමන්. ඒතකොට ඒක ඉබේ එබෙනවනේ. අපි ඔබන්නේ නැහැ. හරිද? අපි හරි හොඳයි. ඒ කියන්නේ අපි ඔබන්නේ නැහැ, ෆිල්ම් බලන්නේ නැහැ, ටීවී බලන්නේ නැහැ. බැලෙන එකනේ අවුල. එබෙන එකනේ අවුල. හරි. ඒකනේ කේස් එක. ඒක නවත්තන්න විදිය මම කල්පනා කරා. වෙනම setting එකක් මොකුත් නැහැ. එහෙම notification එක අර කොළ පාටට පේන එක block කරන්න. මේ මං කරපු වැඩේ මට මේකෙන් ගොඩ එන්න ඕනේ. ස්ටේටස් බල බල කාලේ කන්න වෙලා නැහැ. මං කරේ ෆෝන් එක අරගෙන එතන අර ස්ටේටස් රවුමේ කොළ පාට notification badge එක වැටෙනවනේ. ඒක වැටුණත් මට නොපෙනෙන විදිහට ඩබල් ගම් ටේප් කෑල්ලක් අරගෙන මං ෆෝන් එකේ ඇලෙව්වා. හරිද? මුලින්ම සෙරෝ ටේප් කෑල්ලක් ඇලුවා හරි ගිනේ ටච් වෙනවා. හරිද? ස්ටේටස් එක ටච් වෙනවා. ඒතකොට අවුල්නේ ගියන් පස්සේ වැලෙනවා. ඒතකොට ඒකින්ද මං ඩබල් ගම් ටේප් කෑල්ල ඒතකොට ඉබෙන්නේ නැහැ. ටච් වෙන්නේ නැහැ. මේ අරගෙන ඇලෙව්වා. ඒතකොට ආයි ඉබුවත් එබෙන්නේ නැහැ නේ. මට notification badge එක පේන්නේ නැහැ. ඒතකොට පෙවුන්නේ නැහැ කියන අවුලක් නැහැ. හරි? ඒතකොට අවුලක් නැහැ. අත්‍යවශ්‍යම ස්ටේටස් එකක් තිබුණත් අර ඩිස්ප්ලේ පික්චර් එකකින් අර ඔබලා බලන්න පුළුවන්. ඒක කේස් එකක් නැහැ. මේ අරකින් සෑන්ඩ් මට වෙලාව ඉතුරු වුණා. හැබැයි ටිකක් අමාරුයි ඉතින්. හරිද? ඒ කියන්නේ දන්නකො ෆෝන් එකේ ඩිස්ප්ලේ එක වැද්දෙන් ඩබල් ගම් ටේප් කෑල්ලක් තියෙනවා. ෆොටෝ එකක් ගන්න එක සෑන්ඩ් අමාරුයි. යාළුවෝ එහෙම දන්නවා. ඒ යාළුවෝ මේ ඒතකොට අහනවත් එක්කයි මොකද්ද විශ්ව වැඩේ කියලා. ඉතින් මං කියනවා. ඒතකොට උන්ට තේරෙනවා ඉතින් මේ වෙනුවෙන් මේ කරන්නේ ඒ දෙයක් කියලා. එතකොට ඒ විදිහේ දේවල් කරන්න වෙන. ඉතින් ඒක අමාරුයි. මොන විකාරයක්ද කියන්නේ ෆෝන් එකේ ඩබල් ගම් ටේප් බලන් ඉන්න එක. ඒ විදිහේ ඉතින් සමහරුන්ට විකාර වෙනුනට මට අනුව ඒක මං මේ ගේම ගහගන්න මං කරපු එක සම්‍යක් ප්‍රයෝගයක්. ඉතින් ඒ විදිහේ දේවල් ඔයාට මේ ගේම ගහගන්න ඕන නම් ඒ විදිහ මොකද්ද දාලා නැහැ. හරිද? ඔයාට මේ ගේම ගහන්න ඕන නම් විදිහ මොකද්ද දාලා නැහැ. ඒ වෙනුවෙන් කැප වෙන්න මහන්සි වෙන්න. එච්චරයි. ඒ විදිහට මං WhatsApp එකේ ස්ටේටස් බලලා වෙන distraction එක නැති කරා. ඊට පස්සේ තව ඒ විදිහේ distractions පුළුවන් තරම් අඩු කරලා මේ ඒකට හදාගත්තා. තවත් වැදගත් දෙයක් තමයි ඔය distract වෙන එක අඩු කරන්න තවත් වැදගත්ම වෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් Pomodoro technique කියලා. හරිද? ඒ ටෙක්නික් එකේදී වෙන්නේ අපිට හම්බෙන පැය භාගයක් විනාඩි 25කට සහ විනාඩි 5කට කඩනවා. ඒ කියන්නේ ඔයා විනාඩි 25ක් එක දිගට වැඩ කරනවා ඊළඟ විනාඩි 5 බ්‍රේක් එකක් ගන්නවා. හරි. ඒ විදිහේ සෙෂන්ස් 4කදී ඔයාට විනාඩි 20ක විවේකයක් හම්බෙලා. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමවේදය. හැබැයි මේ කාලේට ඕක හරියන්නේ නැහැ. ඕක ටිකක් වැඩි කරලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ අපිට. ඒ කියන්නේ විනාඩි 25 සෙෂන්ස් ටික ඔයාට කඩා ගන්න වෙනවා විනාඩි 50 සහ 10 සෙෂන්ස් වලට. හරි. මේ කාලේට හරියන්නේ ඒක. Pomodoro එකේම ටිකක් extended version එකක් ඒක. හරි. ඒක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයා විනාඩි 50ක් එක දිගට ඉඳගෙන වැඩ කරනවා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්නවා. ඒකෙන් වාර ෆෙඩ් අප් වෙන්නෙත් නෑ ලොකුවට. වැඩක් කරගෙන යන්න පුළුවන් එක දිගට. ඒක මාර වැදගත් වෙන ටෙක්නික් එකක්. හරි. එතකොට ඒකත් පාවිච්චි කරන්න. ඊට පස්සේ තව දෙයක් තමයි ගොඩක් අය තියෙන ගැටලුවක් මේ විදිහ දැන් කාලෙත් මදින 26ට හම්බෙච්ච. එතකොට සිලබස් එකේ ලොකු ප්‍රමාණයක් කවර් නෑ.
සිලබස් එක කෙරෙලා මදි. මොකද දැන් බයක් එනවා මේ වෙලාව මදි වෙයිද මට මේක කරගන්න පුළුවන් වේද? ඉන්න ලොකු චකිතයකින් මා ඉන්නේ. හරිද? තේරුම් ගන්න ඕන මෙච්චරයි. අපේ සිලබස් එක එන ලොකු වුණාට ওই සිලබස් එකෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය වෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. හරි. ප්‍රශ්න වලට උත්තර ලියන්න ප්‍රයෝජනවත් වෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයක්. හරි. මම ඒක ඇනලිසිස් එකකින් පෙන්වන්නම් මෙන්න මේ විදිහට. හරි. මේ තියෙන්නේ මම මේ විදිහට හදපු ඇනලිසිස් එකක්. මේකේ තියෙනවා සම්පූර්ණයෙන් 2011 ඉඳන් 2025 වෙනකන් MCQs ටික ඇනලයිස් කරලා ඒවයි ඇවිල්ලා තියෙන ප්‍රශ්න රටා සියල්ලම මේකේ දක්වලා තියෙනවා. හරි. එතකොට මෙතනින් තමයි අපිට අවශ්‍ය කරන වැදගත් වෙන ටික පටන් ගන්න. අර මුලින් දාලා තියෙන මගේ චූටි කාලේ ෆොටෝ චූටි කාලේ කියන්නේ චූටි කාලේ නෙවෙයි. A level කාලේ ෆොටෝ එකක් වගේ මේ කොහොම හරි මෙතනින් තමයි අපේ වැදගත් ටික පටන් ගන්න. හරි. මෙතන තියෙනවා සම්පූර්ණ ලිස්ට් එක ප්‍රශ්න 750ක් 2011 ඉඳන් 2025 වෙනකම්. ඒ ප්‍රශ්න 750 ඇනලයිස් කරලා හදපු සම්පූර්ණ රිපෝට් එකක් මෙතන තියෙනවා. ඒකින් ඔයාලට බලා ගන්න පුළුවන් මොන විදිහේ දේවල් දාලා ફોකස් කරන්න මෙතන මේ ලැන්ග්වේජ් එක මාරු කරන්න පුළුවන්. හරි. ටොගල් එකක් තියෙනවා වෙන මෙතනින් ලැන්ග්වේජ් එක මාරු කරගන්න පුළුවන්. ඔයා මොනවද කරන්න ඕනි කියන එක පියවරෙන් පියවර මේකේ ගයිඩ් කරලා තියෙනවා. හරි. එතකොට මේක පාවිච්චි කරන්න මේකේ ඔයාලට දක්වලා තියෙනවා සිලබස් එකම සම්පූර්ණයෙන් බලාගන්න ඒක ප්‍රැක්ටිකල් නෑනේ මේ කාලය තුලද. ඔයා වැඩියෙන් බලන්න ඕනේ මොන කොටස්ද කියලා ඔයාගේ මට්ටම අනුව මේකේ වර්ග කරලා තියෙනවා. හරි. ඊට අමතරව ඒ තියෙන්නේ වර්ගීකරණ අනිවාර්යෙන් බලන්න මේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි මේ හීට් මැප් එක. හරි. සම්පූර්ණ ප්‍රශ්න රටාව කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන කාරණාව මම මෙතන දක්වලා තියෙනවා. ඊට පස්සේ සිලබස් රැක එකක් මෙතන දක්වලා තියෙනවා. මේක නම් ගොඩක්ම වැදගත් වෙන්නේ මුල ඉඳන් පිළිවෙලට කරන කෙනෙක්ට. හරි. ඒ කියන්නේ 28 ඒ ලෙවල් කෙනෙක්ට වගේ නම් ගොඩක් මේකෙන් වැඩක් ගන්න පුළුවන්. මේකේ වා සිලබස් එක කරන්නේ කොහොමද කියන එක හැම පාඩමක්ම හැම අනුමාතෘකාවක්ම මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඔයා සිලබස් එක කරන විදිහට අනුව මේකෙන් වාගේ ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට ප්ලෑන් එකක් හදාගන්න සෑහෙන උදව්වක් වෙයි. එතකොට ඒක එහෙමයි. ඊළඟට ප්‍රයොරිටි මැප් එකක්. ඔයා C මට්ටමේ නම් S මට්ටමේ නම් ෆේල් මට්ටමේ නම් කොහොමද ඔයා අනුමාතෘකා ටික ප්‍රයොරිටයිස් කරලා වැඩ කරන්න ඕනේ. හරි. ඒ දේවල් ටික මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඊගාවට ෆිසිකල් කෙමිස්ට්‍රි වලට වැදගත් වෙන කරුණු ටිකක් මෙතන දාලා තියෙනවා. සුලභ වහන කොටස් ටිකක්. ඊට අමතරව ඕගනික් වලට වැදගත් වෙන කරුණු ටිකක් දාලා තියෙනවා. ඉනෝගනික් වලට වැදගත් වෙන කරුණු ටිකක්. ඊට අමතරව අපි දැනගන්න ඕන සූත්‍ර සෙට් එක විභාගයේදී අනිවාර්යෙන් මතක තියාගෙන යන්න ඕන සූත්‍ර සෙට් එක සට්‍රැප් එකක්. ඒ සූත්‍ර පාවිච්චි කරද්දී අපි අහුවෙන්න පුළුවන් උගුල් මොනවද කියන කාරණා ටික මෙතන දක්වලා තියෙනවා. ඊට අමතරව ඒ සූත්‍රවල ට්‍රැප්නේ මේ MCQ වල පොදු ට්‍රැප් ටිකක් මෙතන දක්වලා තියෙනවා. කියන්නේ MCQs කරද්දී පාඩම් වශයෙන් ඒ පාඩම් වලින් MCQ වල අපිව අහු කරගන්න පුළුවන් උගුල් මොනවද කියන කාරණා ටික මෙතන විස්තර කරලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේක මාර වැදගත් කොටසක්. හරි. මිස්ටේක් ට්‍රැකර් එක. හරි. ප්‍රැක්ටිස් ජෙනරේටර් එකක් තියෙනවා. ඒක මාරම වැදගත්. හරිද? මේකෙන් අපිට පුළුවන් අපේ වැරදි ටික ට්‍රැක් කරන්න. ඒක ගොඩාක් අය නොකරන දෙයක්. ඒක තමයි අපි කරන්න ඕනේ දේ. හරිද? අපි උදාහරණයක් විදිහට අදින් ඔයා පාස් පේපර්ස් ටික අනිවාර්යෙන් කරන්න බෑ. කියන්නේ LL පේපර් එන්න ගලින් මම 2010 ඉඳන් 2025 වෙනකන් පාස් පේපර්ස් MCQs ටික කරලා මං ගියේ. එතකොට ඒ වැඩි වෙන වැරදි ටික මං වෙනම කොලයකට අරගෙන වෙනම පොතක මම මේ ටික ලියාගත්තා. හරිද? මේකෙන් පුළුවන් වඩ මං ලියලා කරපු වැඩේ මේකෙන් කරන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට 2025 මොකක් හරි ප්‍රශ්නයක් ගන්නවා 40 වෙනි ප්‍රශ්නේ වැරදුනා. වැරදිදී මොන යුනිට් එකෙන්ද ඒක ඇවිත් තිබ්බේ ඒක ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. ඇයි වැරදුනේ මේ ප්‍රශ්නේ? හරිද? ගණනය කිරීමේ වැරද්දක්ද? අවධානයේ කැලස් මිස්ටේක් එකක්ද? ටයිම් මදි වෙලාද? ට්‍රැප් එකක් හින්දාද? ඇයි වැරදුනේ? ඒ හේතුව දාන්න පුළුවන්. සායතන නැත්තම් වෙන මොකට ඒ වරදින්න හේතුව ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ඊට පස්සේ වැරද්ද ඔයාලට සේව් කරන්න පුළුවන්. හරිද? වැරද්ද සේව් කරාම ඔයාලට වෙනම ඇනලිසිස් එකක් ඔයාගේ වැරදි මෙහෙමයි වෙලා තියෙන කියන වෙනම ඇනලිසිස් එකක් මේ සයිට් එකේ පෙන්නනවා. හරිද? ඊට පස්සේ ඒ වගේම ඔයාට ඒ සේව් කරපු වැරදි ටික පෙන්නනවා. එතකොට මේකින් ඔයාට පාස් පේපර්ස් ටික කරද්දී ඔයාට උණු වැරදි ටික හරිම කම්ප්‍රිහෙන්සිව් විදිහට බලා ගන්න පුළුවන්. හරි. මේක සෑහෙන වැදගත් වෙයි. ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි ඔයාලට වෙන නොසැලකිලිමත් වැරදි නොසලකා හරින එක. හරිද? මම රිනෝගනින් ගණනය කිරීම රිවිෂන් එකේදීත් මේක කිව්වා. කෙයාලස් මිස්ටේක්ස් නොසලකා හරින්න එපා. හරි. ඒවා ගැන සැලකිලිමත් වෙලා ඇයි වැරදුනේ කියලා හොයලා බලලා ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒකට මේක සෑහෙන උදව් වෙයි. සාවගලන්න පුළුවන් මේකෙන් ප්‍රැක්ටිස් සෙට් එකක් වෙනම හදාගන්න. ඒක ඕනම මාතෘකාවක් දුන්නාන් පස්සේ ඒකට දාලා පාස් පේපර්ස් වලින් වෙලා තියෙන MCQ සෙට් එකක්
වෙනම වාඩ ගන්න පුළුවන්. හරි. කියන්නේ මොන මාතෘකාවෙන්ද තියෙන වායු වගේ මාතෘකාවක වාඩ මේකෙන් අර MCQ ලිස්ට් එකක් විදිහට ඒක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඔන්නෝම ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් මෙතන දාලා තියෙනවා ෆයිනල් රිවිෂන් ප්ලෑන් එකක් කියලා එකක්. එතකොට ඒකේ දක්වලා තියෙනවා ඔයා බිඳුව මට්ටමේ ඉඳන් 0 ලෙවල් එකෙන් 0 to hero. හරි. බිඳුව මට්ටමේ ඉඳන් ඔයා මේක ගොඩ දා ගන්න ඕනේ කොහොමද කියන එක පියවරෙන් පියවර ගයිඩ් කරපු මේ විදිහේ සැලසුමක් දාලා තියෙනවා. ඔයා දවස කොහොමද ප්ලෑන් කරන්න ඕනේ සහ දවස් 7කට රසායන විද්‍යාව කොහොමද වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ බිඳුව මට්ටමේ ඉඳන් කොහොමද මේක දිනන්නේ සහ ඒකට අදත් වෙන රූල්ස් 6ක්. මේ රූල්ස් 6 නම් ගොඩාක් ඇඩදගත් වෙයි. අනිවාර්යෙන් කියලා බලන්න. මයිකින් එක මේක විස්තර කරන්න වෙලාව ගන්න නැහැ වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා. සයිට් එකේ ලින්ක් එක දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඊට පස්සේ අවසාන රාත්‍රියේ මොනවද කරන්න ඕනේ කියන්නේ A level chemistry paper එකට කලින් දවසේ රෑ ඔයා මොනවද බලන්න ඕනේ කියන එකත් මම දාලා තියෙනවා. ඒ වෙද්දි කියන්නම්. හරි. ඒ කියන්නේ තව දේවල් තියෙනවා කියන්න ඔක්කොම එකපාර කියලා බෑ. මේ වෙද්දි මම Telegram channel එකේ දාන්නම්. එතකොට එහෙම තමයි. හරි. මේ තියෙන්නේ ඇනලිසිස් එක. මේකෙන් ගන්න පුළුවන් උපරිම වැඩක් ගන්න ඕගොල්ලෝ. එතකොට අනිවාර්යෙන් මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් අනිවාර්යෙන් වගේ යාළුවන්ටත් යවන්න. ඒ විදිහට තමයි ඒ වැඩේ කරන්න ඕනේ. කොහොමත් මේ කාලේ මේ පුළුවන් තරම් වගේ යාළුවන්ට උදව් කරන්න. ඒක අනිවාර්යෙන් විභාගෙදි වාට අනිත් පැත්තට ආශිර්වාදයක් වෙනවාමයි. හරිද? ඒකින්ද පුළුවන් පරිමෙන් මහන්සි වෙමු මේකට. මේකේම ගහන්න ඕනේ ගේමක්. මේක මම කියවනේ දැන් හේතු කාරණා කීපයක් අපි කතා කරා. මේක අපි කොහොම හරි දිනමු. මේ වෙනුවෙන් උපරිම කට්ටක් කමු. මේ වෙනුවෙන් උපරිම මහන්සි අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් අවසාන වශයෙන් මේක ඕගොල්ලොන්ට වැඩක් වුණා නම් ඒ ගැන අදහසක් දාන්න සහ මේ ඇනලිසිස් එක ගැන ඒක මම හැදුවේ. එතකොට සෑහෙන මාසියක් වුණාම හදන්න. එතකොට අනිවාර්යෙන් ඕගොල්ලෝ වැඩක් ගනී කියලා හිතනවා. මේකෙන් මේ ඒකෙදී මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් මට දාන්න. ඒක මම හරි ගස්සනවා. සහ මේක තව තවත් අප්ඩේට් කරලා ඉස්සරහා පරම්පරාවල් වෙනුවෙන් මීටත් වඩා හොඳට මේ වැඩේ මම කරන් යන්නම්. එතකොට ඒකට උදව්වක් වෙයි ඕගොල්ලෝ මොනවා හරි අඩුපාඩුවක් අහුනොත් ඒක බලලා දාන්න. හරි. එතකොට මේ අපි ඒක හදාගමු. එතකොට ඒ විදියට කරගෙන යන්න පුළුවන්. මම හිතනවා වැඩක් වෙන්න ඇති කියලා අද වීඩියෝ එකෙන්. එහෙනම් හැමෝටම ජය වේවා. වැට්ටික් කරන් යන්න අනිවාර්යෙන් මේක අපි ගහන්න ඕන ගේමක්. ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන මහන්සිය ඔයා වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ මහන්සිය වුණොත් තමයි ඔයාට ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ. අවංකව මේ වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක්ට හරිද? මේ ඒ මහන්සියේ ප්‍රතිඵලය ලැබෙනවා. හරි. ඒ වගේම තමයි ඔයා මහන්සි වෙන්නේ නැත්තම් ඉතින් හිතන්නකො කෙනෙක් අර විදිහට දිවිහිමියෙන් කැප වෙලා මේක කරද්දී ඔයා නිකන් සාමාන්‍ය විදිහට ආතල් එකේ ඉන්නවා නම් සබාදහම වුණත් ඔයාට හරි ගස්සයිද? නෑ නේ. ඊට මේ වෙනුවෙන් මහන්සි වෙන්න වැඩ කරන් යන්න. ජය වේවා අනිවාර්යෙන් මේකෙම ගහලා දිනලා අනිවාර්යෙන් මේක ඉවර කරන්න. ජය වේවා. උසන්න.